ආයිබෝන් ශ්‍රී ලංකා මගෙන් ගොඩක් කට්ටිය අහලා තිබ්බා කොහොමද බිස්නස් එකක් අලුතෙන් පටන් ගන්න යාට අයිඩියා එකක් තියෙනවා. ඉතින් ඒකට මගෙන් අයිඩියා එකක් ඒගොල්ලන් ඉල්ලලා තියෙනවා. ඉතින් මං හිතුවා ඒක වෙනුවෙන් අද ඕගොල්ලන් වෙනුවෙන් චුට්ටක් කතා කරන්නම් කියලා. ඇත්තටම ඔයාට අලුතෙන්ම බිස්නස් එකක් පටන් ගන්න අයිඩියා එකක් තියෙනවා නම් ඉස්සෙල්ලාම ඔයා ඒ ගැන දැනුවත් විය යුතු කාරණා කීපයක් තියෙනවා. ස්ටෙප් බයි වශයෙන් කිව්වොත් එහෙම පළවෙනි කාරණාව තමයි ඔයා මොනවාද කරන්න යන්නේ මොනවාද ඔයා ගන්න යන අයිටම් එක ඔයාට සෙල් කරන්න පුළුවන් මොනවාද කියන එක ඔයා ගොඩක් හිතන්න ඕනි දෙයක්. ඊට පස්සේ දෙවෙනි එක තමයි ඔයා ඒ අයිටම් එක ගැන මාකට් සර්ච් එකක් කරන්න ඕනි. මාකට් එකේ රිසර්ච් එකක් කරන්න ඕනි මේ අයිටම් එක ඔයාට විකුණන්න පුළුවන්ද ඒකේ තියෙන ඒකේ තියෙන කම්පිටිෂන් එක මොකක්ද අන්න ඒ දේවල් ගැන ඔයා පොඩ්ඩක් දැනුවත් වෙන්න ඕනි. තුන්වෙනි දේ තමයි ඔයා මේ ගන්න අයිටම් එක කොච්චරක් ඔයාට මේ අයිටම් එක ලංකාවට හෝ වෙනත් රටකට යනකොට ඒ සඳහා ඔයා රේගුවට ගෙවිය යුතු බදු කොච්චරක් ටැක්ස් එකක් ගෙවන්න ඕනිද කියන දේ ගැන ඔයා දැනුවත් වෙන්න ඕනි. ඉතින් මේ දේවල් ගැන ඔයා හොයලා බලනකොට ඔයාටම තේරෙයි ඔයාට මේ ප්‍රොඩක්ට් එක ඔයා හිතන දේ ඔයාට ලංකාවට ගෙනිලා විකුණන්න පුළුවන්ද? ඒකට ඔයා කොහොමද ඔයාගේ ප්‍රොෆිට් එක ඇඩ් කරන්න ඕනි අන්න ඒ දේවල්. ඊට අමතරව ඔයා දැනගන්න ඕනි අයිටම් එකක් ලංකාවට ගෙනියන්න කලින් තවත් දැනගිතු කාරණාවක් තමයි මේ අයිටම් එකට මට ඩොකියුමන්ට් එකක් ඕනි වෙයිද මේක ලංකාවට ගෙනියන්න මේකට රිස්ට්‍රික්ෂන් තියෙනවද මේකේ මොන හරි ලයිසන් එකක් ඕනිද ඒ අයිටම් එක මං සෙල් කරන්න ඔන්න ඔය දේවල් ටික ඔක්කොම හොයාගත්තට පස්සේ ඔයාට පුළුවන් අපිට කතා කරන්න මට මෙන්න මේ අයිටම් එක තමයි දැන් මට සෙල් කරන්න ඕනි මේකට මට ඔයාගෙන් ප්‍රයිස් එකක් දෙන්න එහෙම නැත්නම් ඔයා මට මේකට උදව් කරන්න එතකොට මට වාට කියන්න පුළුවන් හරි එහෙනම් ඔයාගේ දේවල් ටික අහගත්තට පස්සේ එහෙනම් ඔයා චයිනා වලට එන්න ඇවිල්ලා මම ඔයාලට මාකට් එක පෙන්නන්නම් පෙන්නලා ඇවිල්ලා ඔයාට අවශ්‍ය කරන දේවල් ටිකට මම ඔයාට උදව් කරන්නම්. ඉතින් ඔන්න ඔය ටික ගැන ඔයා ඉස්සෙල්ලාම දැනුවත් වෙන්න ඕන.